විකාරද මොඩයෝ මං කිව්වේ අඹ අරන් එන්න කියලා. ඔහෙලා ඔය මක්කයි උසන් ආවේ. ඔය අන්නාසි ගෙඩි කෙහෙල් ගෙඩි සලට් හදාන කනවා. රජ අන්න බඩු මේක උසේ ගාක තියලා මං කඩන් ආවේ කිරියාච්චි පාල්ලා. ඔහෙට උසසීමක් දෙනවා. ඊට කලින් මං අම්මා හොයාගෙන යනවා. අම්මේ මන්ද දෙනවා. අගේ අම්බේ. අය මක්කයි එන්න අඹ ගෙනෝ. අනේ මගේ අම්මා අය අන්තිම අඹ ගෙඩිය දෙන්න බැරි වුණා. මං රජා ආයි මක්කයි මං තමයි රජා. ඒත් රජෙක් වෙලා මක්කයි මගේ අම්මා මැරෙන්න කලින් ඉල්ලපු ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි වුණානේ. අයියෝ මේ දැත මක්කටයි. මම මේ කල්පනා කරේ මේකයි. එතුමිය අඹ වලට ආසාවෙන් හිටිය හින්දා ලබන ආත්මේ කොහේ ඉපදෙයිද? අඹ පණුවෙක්වත් වෙලා ඉපදෙයි ඉතින්. අනේ මගේ අම්මා මැරෙන්න කලින් ලුණුත් එක්ක අඹ දෙන්න බැරි වුණානේ. ඉතින් දැන් දෙන්නකෝ. මක්කයි දොඩන්නේ. දොඩන් නෙවෙයි යන්නේ අඹ. මම මේ කියන එක හොඳින් අහගන්න රජතුමනි. ඔබතුමා කැමති නෑනේ මව් රැජින ලබන ආත්මේ අඹ පණුවෙක් වෙනවට. ඒ නිසා කරන්න තියෙන්නේ රත්තරන් අඹ ටිකක් හදලා පූජා කරන එක. මක්කයි රත්තරන් අඹ කියලා කිව්වා. ඒක නෙමෙයි. රත්තරන් අඹ වලින් කොහොමද මෞරජිනගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නේ? අනේ කියන්නකෝ. ඔය මට කියන්නේ ඔක්කොම වැඩ ටික නවත්තලා ඔහිට එක පැහැදිලි කරන්න කියලාද? අනේ රාජගුරුවෝ ඔහෙ නැත්තම් ආයේ මක්කයි මං සදා අනාතයි. හරිය? රාජගුරු සුමනේ සිරිබර පුරමේ උදනේ අර එන හාදිය. මොකේද හරි නවත්තන්න. සිරිබර පුරෙහි සිටින සිල්වත් බමුණන්ට ආරාධනා කරනවා භෝජන සංග්‍රහයකට එන්ට. එන හැම බමුණෙක්ටම රත්තරන් අඹ දෙන්ට සූදානම් කරනවා ගජරාමයට. අපේ රජතුමාව ගොනා තන්දරවා කියන එක ගොඩක් ලේසි වැඩක්. දැන් ඉතින් රජතුමාගේ අවසරය ලැබිච්ච වෙලාවෙ හිමීට වැඩේ කරගන්න ඕනේ. රජාගේ භාෂාවෙන් කියනවා නම් ආයි මක්කයි. අනේ රාජගුරු මෙයා හිතන්නේ